Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ළමයි අද මම හදාන්න යන්නේ sea beads වලින් bracelet එක. ඉතින් අද bracelet එක හදන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා බලමු. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ sea beads box එක අරගෙන මට අවශ්‍ය වෙන colour එක තෝරගන්න එක. ඉතින් අද මම හිතන් ඉන්නේ ටිකක් sea theme එකේ vibe එකට bracelet එකක් හදන්න. ඉතින් ඒක හින්දා මම හිතුවා sea beads වල නිල් පාටින් bracelet එකක් හදන්න. ඒ විතරක් නෙමෙයි තව කලර් එකක් mix කරන්න තමයි හිතන් ඉන්නේ. අපි බලමු මම මොන පාටින්ද bracelet එක හදන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. කොහොමද අද sea beads වලින් bracelet එක හදන්නේ කියලා බලමු. ඉතින් මං කිව්වනේ sea theme එකේ vibe එකට තමයි මම bracelet එක හදන්නේ කියලා. ඉතින් ඒක නිසා මම නිල් පාට sea beads වගේම white color sea beads mix කරලා තමයි bracelet එක හදන්න හිතන් ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති color එකක් අනුව bracelet එක හදාගන්න. ඉතින් මේ තියෙන්නේ අද මම bracelet එක හදාගන්න පාවිච්චි කරන sea beads color එක. ඊට පස්සේ මට අවශ්‍ය නම් මගේ elastic thread එක මම අද පාවිච්චි කරන්නේ 0.7. හැබැයි මම ඔයාලට කියනවා sea bead bracelet හදද්දී 0.6 elastic thread එක පාවිච්චි කරන්න කියලා. ඉතින් මං ගාව 0.6 elastic thread එකක් දැන් නැති නිසා තමයි මං ගාව දැන්ට තියෙන 0.7 elastic thread එකක්. ඒක නිසා මං ඉතින් ඒකෙන් අද bracelet එකක් හදන්න යන්නේ. ඒ වුණාට මම recommend කරන්නේ ඔයගොල්ලන්ට 0.6 පාවිච්චි කරන්න කියලා. 0.7 පාවිච්චි කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. but 0.7 එකට වැඩිය 6 එක හොඳයි. ඉතින් මම මෙන්න මේ විදිහට sea theme එකටනේ මම හදනවා කිව්වේ. ඒක නිසා blue color sea bead එකක් දාලා ඊට පස්සේ white color sea beads 5ක් දාන්න තමයි යන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට එකින් එක sea beads දාගන්නවා. ඉතින් දැන් ඔයාලා දැක්කනේ මම කොහොමද beads ටික add කරගත්තේ කියලා. ඉතින් අර මම කලින් කියපු විදිහට එක blue color sea bead එකක් දාලා ඊට පස්සේ white color sea beads 5ක් දාගත්තා. ඉතින් මම රටාවකට තමයි bracelet එක හදාගන්නේ. ඉතින් මට අර sea theme එකේ vibe එකට bracelet එකක් හදාගන්න අවශ්‍ය නිසා තමයි නිල් පාට සහ සුදු පාට යන වර්ණයන් දෙක mix කරලා bracelet එකක් හදන්න හිතුවේ. මොකද ඒක අර sea theme vibe එකට ගැලපෙනවා කියලා මට හිතුණ නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් අර sea theme එකේ කියන්නේ sea theme එකට වගේ හදනවා නම් ඒ vibe එකට ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ නිල් සහ සුදු කියන වර්ණයන් mix කරලා bracelet හදන්න. එහෙනම් ඉතින් අපි තව අනිත් beads ටිකත් මෙන්න මේ විදිහට දාගමු. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකේදී මම කරන step හැම දෙයක්ම පැහැදිලිව තේරෙනවා ඇති කියලා. මොකද අද මම වීඩියෝ එක වැඩි එඩිට් කරේ නෑ. මම කරපු විදිය ඒ විදිහටම තියෙනවා. ඒකින්ද වැඩි ගොඩක් දේවල් එඩිට් කරේ නැති නිසා ගොඩක් පැහැදිලිව ඔයගොල්ලන්ට මම කරන දේ පේනවා. ඒක නිසා මම කරන විදිහටම ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දිග වෙන නිසා මම ඊතුරු beads ටික දාන විදිය පෙන්නන්නේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් අර රටාවකට ඔයගොල්ලන්ගේ beads ටික දාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ sea beads ටික දාගෙන ඉවරයි. ඉතින් අර මම කලින් කියපු විදිහට නිල් පාට sea bead එකක් දාලා ඊට පස්සේ සුදු පාට sea beads 5ක් තමයි දාගත්තේ. ඉතින් මට තව sea beads 3ක් වගේ දාගන්න තියෙනවා සුදු පාටින්. මම දැන් ඒකත් මෙහෙම ඇඩ් කරගන්නවා.
ඉතින් ඔයාලට මම පොඩ්ඩක් විශේෂ දෙයක් මතක් කරන්න ඕන. අපේ ඔන්ලයින් ජුවලරි ක්ලාස් එකක් පටන් අරගෙන තියෙනවා. මේ මාසෙ 30 වෙනකම් විතරයි අයදුම් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක නිසා ජුවලරි හදන සම්බන්ධයෙන් වැඩි දුර ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඔයාට අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒකෙදි අපි බේසික් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ජුවලරි හදනවා. ඉතින් කැමති කෙනෙක්ට ක්ලාස් එක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක දාලා තියන්නම්. ක්ලාස් එක සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න කැමති කට්ටියට මට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් දැන් මම ඉලාස්ටික් ත්‍රෙඩ් එකට මට අවශ්‍ය ප්‍රමාණයට බීඩ්ස් දාගෙන ඉවරයි. දැන් මම යන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට මගේ මේ බ්‍රේස්ලට් එකේ දිග මැන ගන්න. ඉතින් මම හරියටම මට අවශ්‍ය ප්‍රමාණයටම බීඩ්ස් දාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය සයිස් එකට අනුව බීඩ්ස් දාගන්න. ඊට පස්සේ මට ගැට ගහන්න පොඩි කොටසක් තියාගෙන ඉලාස්ටික් ත්‍රෙඩ් එක මෙන්න මේ විදිහට කපලා අයින් කරනවා. මේ දැන් මම කරන්නේ ඉලාස්ටික් එක කපාගෙන ඉවරයි. දැන් මම යන්නේ බ්‍රේස්ලට් එක ගැට ගහ ගන්න. ඉතින් මේ පාර්ට් එක ඔයගොල්ලන් හොඳට බලා ගන්න. මොකද මේ බ්‍රේස්ලට් එක ගැට ගහන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එකපාරක් මේ විදිහට ගැටයක් දාලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගැටේ තද කරන්නේ නැතුව නැවතත් ආයේ මෙන්න මේ විදිහට ගැටේ දාලා දැන් තමයි හරියටම තද කරන්න ඕනේ. මම කියනවට වැඩිය වීඩියෝ එක ඔයගොල්ලන් බලලා පැහැදිලිව තේරුම් ගන්න. තේරුම් නැත්නම් ආයෙත් වීඩියෝ එක පස්සට අරගෙන මේ වීඩියෝ එක නැවතත් බලන්න. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව තේරෙයි මම කරන්නේ මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට දෙපාරක් කරකලා තමයි ගැට ගැහුවේ. ඉතින් අර මට පැහැදිලිව කියනවට වැඩි ඔයගොල්ලන් වීඩියෝ එක බලලා තේරුම් ගන්න කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ හොඳට ඉලාස්ටික් එක මේ විදිහට තද කරන්න. ඊට පස්සේ මම ඉලාස්ටික් එකේ තුරු කොටස කපලා ඉවත් කරනවා. දැන් අපේ ගැටේ හොඳට තද වෙලා තියෙන්නේ. බ්‍රේස්ලට් එක කැඩෙන්නේ ලෙහෙන්නේ නැති විදිහට අපි ගොඩක් ලස්සනට ගැට ගහගෙන ඉවරයි. ඉතින් මේ තියෙන්නේ අද මම ඔයාලට එක හදාගත්ත CB බ්‍රේස්ලට් එක. මට කමෙන්ට් එකක් දාගෙන යන ළමයි මේක C theme එකට ගැලපෙනවද කියලා කලර් මම මැච් කරලා තියෙන විදිය blue and white mix කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මට නම් හිතෙනවා මේක C theme එකට ගැලපෙනවා කියලා. ඔයාලා මොකද හිතන්නේ කියලාත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අද මම කියලා දුන්න බ්‍රේස්ලට් එක හදන විදිය ගොඩක් පැහැදිලිව තේරුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝට ලයික් එකක් දාලා දාන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි යන්නේ. මේ වගේ තවත් ජුවලරි මේකින් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක ඉවර වෙනකන් බලපුවලා හැම දෙයකටම ගොඩක්ම ස්තුතියි.